ප්‍රථම ධානය අල්ප වශයෙන් වැඩූ අය බ්‍රහ්ම පාරිසජ්ජේ උපදිනවා. කාන්තාපක්ෂයේ අය ප්‍රථම ධානයේ ප්‍රනීත වශයෙන් වැඩුවක් බ්‍රහ්ම පාරිසජ්ජේ. රාගේ මධ්‍යම වශයෙන් ප්‍රථම ධානයේ වශී කරගත් අය බ්‍රහ්ම පුරෝහිතය උපදිනවා. ප්‍රථම ධානයේ ප්‍රනීත වශයෙන් වැඩූ අය මහා බ්‍රහ්මතලයේ උපදිනවා. එයත් උපදින්නේ ඕපපාතික වශයෙන්. එයත්න් ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම රාග පටිග මේවා යටපත් කරලා තියෙන නිසා ඒ බ්‍රහ්ම ලෝකයේහි නීවරණ කිසිවක් නැහැ. ඒ නිසා ඒ බ්‍රහ්ම ලෝකවල ප්‍රභේද තුනක් බැගින් වෙන්නේ මෙහෙමයි. තෘත්‍යාඥානටත් දල තුනක් තියෙන්නේ ඒ වාගේ. තෘත්‍යාඥානටත් දල තුනක් තියෙන්නේ මේ විදිහටමයි. අල්ප වශයෙන් වැඩූ අය පළවෙනි තැන. යන්නේ අල්ප වශයෙන් වැඩූ අය, මධ්‍යම වශයෙන් වැඩූ අය දෙවෙනි තලයේ. ප්‍රනීත වශයෙන් වැඩූ අය උපරිම තලයේ. මරණාසන්න මොහොතේදී ධ්‍යානෙ සම්මාදින නොවේ. ධ්‍යාන අරමුණු වෙනවා. ප්‍රතිභාග නිමිත්ත අරමුණු වෙනවා. ප්‍රථම ධ්‍යානෙ ලැබූ ප්‍රතිභාග නිමිත්ත අරමුණු වෙනවා. මරණාසන්න මොහොතේ බඹලෝපදීන්ට ධ්‍යානෙන් නොපිරී. The level of the Brahma states and දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දිව්‍ය ලෝක 6ෙම බහුල වශයෙන් ක්‍රීඩා කරනවා මිසක් භාවනා කරන්න කාලෙ මදි. හැබැයි ඒ අතරතුර ඒ පෙර ජාතිවල භාවනා වල පළපුරුදු දෙවි දේවතාවෝ භාවනා කරන්න ඒ දිව්‍ය ලෝකවල හිස් විමාන වලට යනවා. සමහර විමාන තියෙනවා දෙවියන් නැති හිස් විමාන. ඒකන් වලට යනවා. අහලා තියෙනවා ඊටත් වඩා තවත් පිළිවෙලක් බොහෝ සෙයින් හිමාල වනාන්තරයට එනවා මේ මනුපතේ. මනුෂ්‍ය ලෝක හිමාල වනාන්තරයට එනවා භාවනා කරන්න. එතකොට යත්තන් උපදෙස් ලැබෙන්නේ ක්‍රම දෙකකින්. එකක් තමයි තමා පෙර ජාතියෙහි පැවිදි වෙලා භාවනා වඩමින් ඉඳලා උපන් කෙනෙක් නම් ඕකේ පළපුරුදු භාවනා ක්‍රමයේම අනුගමනය කරනවා. එසේ නැතිනම් දිව්‍ය ලෝකයේ ඉන්නවා සෝවාන් සකෘදාගාමි මාර්ගඵල දෙවියෝ. වමලෝ ඉඳලා අරහන්ත බ්‍රහ්මයෝ එනවා දිව්‍ය ලෝක පහකම ධර්ම දේශනාවලට. ඒ බ්‍රහ්ම රාජයෝ අරිහත්ත්වයටපත් වූ බ්‍රහ්ම රාජයෝ එයාට උපදෙස් දෙනවා. එයත්න්ගෙන් කරුණු ඉගෙන ගන්නවා. මේ විදිහටයි උපදෙස් ලැබෙන්නේ. නිසා දිව්‍ය ලෝක වල හිස් විමාන වල භාවනාවට යනවා. උපදේශ ලැබෙන්නේ බොහෝ සෙයින් සුද්ධාවාසයෙන් ඉන්න අරිහන්ත බ්‍රහ්ම රාජයාගෙන්. විශේෂ නැත්නම් දිව්‍ය ලෝකේ ඉන්න මාර්ගඵලාභී දෙවියන්ගෙන් දේවතාවන්ගෙන්. එවැගේම මනුෂ්‍ය ලෝකයේහි හිමාල වනාන්තරයේ ගන්ධමාදන පර්වතයේ වැනි තැන් වලට ඇවිල්ලා භාවනා කරනවා. සමහර දෙවියෝ දිව්‍ය ලෝකෙ ඉඳ නැති නිසා, අවස්ථා නැති නිසා විවේකී පිණිස මනුලෝකටත් එනවා. දිව්‍ය ලෝකේ දැන් මනුෂ්‍ය ලෝකේ භාවනා වැඩූ කෙනෙක් ධ්‍යාන ලැබුවත් සමහර විට ධ්‍යාන ප්‍රතික්ෂේප කරලා තමන් කැමති දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන්කම තියෙනවා. මේ ධ්‍යාන බලයෙන් දිව්‍ය ලෝකෙ උපදිනව නෙමෙයි. ධ්‍යානයේ තියෙන උපචාර කුසල්. දැන් ප්‍රථම ධ්‍යානයේ වඩනකොට නැත්නම් අනිකෝ ධ්‍යාන වඩනකොට ධ්‍යානයේ මුලින් තියෙන උපචාර කුසල්. උපචාර කුසල් කියලා කියන්නේ නීවරණ යටපත් වූ කාමවචර මහා කුසල්, ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල්. ඒ කුසල සිතකින් දිව්‍ය ලෝක උපදින්න පුළුවන්. විදර්ශනාක් වශයෙන් කියනවා නම් තාක්‍ය ජනපදයේහි ගෝපිකා කියන උපාසිකාව විහාරස්ථානයක් කරලා ස්වාමීන් වහන්සේ තුන්නමක් වඩා හිඳවලා උපස්ථාන කළා. ඒ තුන්නමම ප්‍රථම ධ්‍යානෙ ලැබුවා. හැබැයි මාර්ගඵල ලැබුවේ නැහැ. ප්‍රථම ධ්‍යාන ලැබුවා. ඒ ගෝපිකා උපාසිකා පුරුෂාත් භාවයේ පතාගෙන පින් කරලා සක්‍ර භවනේ සක්දේව රජුගේ පුත්‍ර දේවතාවෙක් කියලා උපන්න ගෝපක දී පුත්‍රයා කී. අර ධ්‍යානලාභී ස්වාමීන් වහන්සේ තුන්නම ඒ ආත්මෙන් චුත වෙලාගෙන් චාතුරු මහරජකේ
මොකද හේතුව ඊට පෙර જાතියේ ඒ තුන්නම චාතුරු මහරජගේ හිටිය නිසා ඒ සඳහා ඡන්දයක් තිබුණා චාතුරු මහරජ උපදීන. ධ්‍යාන ප්‍රතික්ෂේප කළහි උපන්නා. හැබැයි පසුව සක්‍ර භවනේට යනවානේ සක්දේව රජුන් උපස්ථාන කරන්න චාතුරු මහරජගේ මේ කොටාස සියලු දෙනාම එහිදී ගෝපක දේවපුත්‍රයා යත්තන්ද සංවේගදායක වචනයක් කිව්වාම එයින් දෙන්නේ ඒ දිව්‍ය රාජයන් දෙන්නෙක්ම ප්‍රථම ධ්‍යානයේ මුලාම උපදවාගෙන විදර්ශනා වඩා අනාගාමී අනිත් එක නා තාම දිව්‍ය ලෝකේ නමේ කවුරුත් චාතුරු මහරජාට ගියොත් හම්බෙන්න පුළුවන්. භාවනා ශාලාවල් නැහැ. භාවනා ශාලාවල් වෙනුවට තියෙන හිස් විමාන. ඒ කියන්නේ දෙවි දේවතාවන් සමාට ඉඳලා චුත වෙච්චි මේ විමාන තියෙනවා. ඒ නිසා එවැනි හිස් විමානයකට ගිහින් භාවනා කරනවා. භාවනා කරන්න කියලා ශාලාවල් එහෙ ගොඩනගලා නැහැ.